සශිත්ගේ බර්ත්ඩේ එක තියෙනවානේ. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ එයාට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් ගන්න යන්න. ඔයා යන්න කැමතිම හොටල් එකට ඩිනර් එකක් ගන්න. Hi everyone, welcome back to our YouTube channel. ඔයගලන්ට මම මේ වීඩියෝ එක කරද්දී හැම සද්දවත් දැහැීමේ පොඩි මෑන් ඉන්නවා. අපේ සශිත්ගේ බර්ත්ඩේ එක තියෙනවානේ. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ එයාට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් ගන්න යන්න. මෙදා පාර බර්ත්ඩේ එකට ඇත්තට මට ලොකු එහෙම අයිඩියා එකක් නැහැ. මොකද අපිට වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒ නිසා ඉතින් අර ලොකුවට දෙයක් කරන්නේ නැහැ කියලා මම හිතුවේ. හැබැයි එයාට ප්‍රසන්ට් එකක් ගන්න ඕනේ. කොමනාම වෙන දෙයක් තමයි ගන්න හිතුවේ. එයාට ගොඩාක් ආසාවෙන් ඉන්න දෙයක් තමයි මම දෙන්න හිතුවේ. ඉතින් මම දැන් යන්න තමයි හදන්නේ. ඉතින් යන්න කලින් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරගෙන මම ඇත්තටම මේ කොළඹට තමයි යන්න ඕනේ. ඉතින් යන්න කලින් මගේ ස්කින් කෙයාර් ටික කරගෙනම තමයි මම යන්නේ. Yes. Hey, maybe a scent. It's not the scent. Huh? It's not the scent. Scent away. No, Scent away. it's a serum. See you on the way. Meme. මම දැන් ලෑස්ති වුණා. ලෑස්ති වෙලා දැන් ඉතින් මම යන්න ඕනේ කොළඹ. යන්න ගියාම පොඩ්ඩක් එපා වෙනවා වගේ. මම හිතුවා පිග්මි එකක් දාන්න යන්න. එද්දි ට්‍රේන් එකේ එනවා. මොකද මම එන්න ගම සැලොන් එකට ගිහිල්ලා එයාගේ gift එක එතන තියලා තමයි එන්නේ. නැත්නම් ගෙදර ගෙනලා තිබ්බොත් මෙයා මේක දකින්න නිසා. ඒ නිසා මම දැන් ටුක් එකේ ගිහිල්ලා ට්‍රේන් එකේ රාගමට යනවා. ඒක මට ගොඩක් ක්‍රේසි. යම් ඉතින් එහෙනම් බලමු එයාට මම ගන්න gift එක මොකක්ද කියලා. මම ඉතින් දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. මම ඇත්තටම ගියේ පෙටාවල තියෙන ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකට. ඒ ෂොප් එකේ ක්වොලිටි ලස්සන ෂූස් තියෙනවා. ඉතින් මම එතනට ගිහිල්ලා සචිත් කැමති වෙයි කියලා හිතන අලුතින්ම ආපු ඩිසයින් එකක ලස්සන ෂූ එකක් ගත්තා. අයියෝ සැරෙන් සැරේ මගෙන් මේ හම්බෙන තෑග්ගයි යන්න තැනයි අහා ඉන්නේ. ඈ ඔයා මොනවාද මේ හිතන් ඉන්නේ? ඈ? ඔයා වසර වල තරම් දෙන්න. ඔව්. දෙරුවක් කම් දෙනවා නම් මට බබා එහෙනම් ඕනේ නෑනේ මේක. මොකද්ද? ෂූ එක හොදන්න ඕනේ නෑනේ. සෙරප්පු දෙකක් කියන්නේ ෂූ එකක් නෙමෙයිනේ. ඔයා බාර දෙයක් කරන් දෙන්නේ නෑනේ මට. මම කිව්වා ඒකත් එක්ක තව එකක් දෙන්න කියලා. ඉතින් බර්ත්ඩේ එක බාර දෙකයි තව දෙයක් තියෙනවා. සෑන්ස් දෙකයි. හෙට බලා ගන්න. වේව්ස් දෙකක්. ඒවස් දෙකක් නෙමේ අනේ ඔයා කලින් දාපු જાතිය වගේ දෙකක්. බෝල් කියන්න බෑ. ඉන්නේ තව විනාඩි දෙකකින් අවුරුදු 32ක් ලබන අපේ බර්ත්ඩේ බොයි. බර්ත්ඩේ බොයි. බර්ත්ඩේ බොයි. බර්ත්ඩේ බොයි. අවුරුදු 32 නාකි කොල්ලේ. එහෙමද? Yes. එයාට ඉතින් 12ට මම හරියටම විශ් කළා. ඊට පස්සේ මම FB එකේත් එයාට ලස්සන වීඩියෝ එකක් හදලා දැම්මා. මේ එයා hina වෙවි ඒක බල තමයි ඉන්නේ. ඊට පස්සේ ඇත්තටම මම මේ තියෙන්නේ එයාගේ ගත ෂූ එක මම රැප් කරා. රැප් කළා මේ තියලා තියෙනවා හවසට දෙන්න. ඒත් එක්කම මට අද හිතා ගන්න බැරුව හිටියේ මම මොකද්ද අඳින්නේ කියලා. අලුත් ඇඳුම් 2-3ක්ම තිබ්බත් මම හිතුවා ඔගොල්ලෝ බලලා තියෙනවා නම් මතක ඇති. එකම එකපාරයි මම මේ ගවුම ඇන්දේ. ඒකත් ක්‍රිස්මස් එකට. ඒ ගවුම හිතුවා මම මේක අඳින්න. මොකද එදායින් පස්සේ මම මේක ඇඳලා තිබ්බේ නැහැ. ඒ නිසා ඒක ඇන්දා. Hi. හලෝ. එන්න වගේ තෑග බලන්න.
මෙයා ඇත්තටම ලාවට දැනගෙන ඉන්න ඇතේ මම ෂෝ එකක් තමයි ගන්න කියලා මොකක් හරි එකක්. මොකද මම මේ ෂෝ එක ගන්න යනකොට තමයි මට මතක් වුණේ මෙයාගේ කකුලේ සයිස් එක. මට ඒකට ලාවට මතක තිබුණත් හරියටම මම කන්ෆර්ම් කරගන්න එපා. ඉතින් මම මෙයාට කිව්වා ඔෆිස් එකේ ඉන්න ගමන් මට ටක් ගාලා කකුලේ සයිස් එක වන්න කියලා. ඒ නිසා ඉතින් එයා චුට්ටක් දැනගෙන ඉන්න ඇති. මේ මම ඒත් ඒක නෑ ස්ලිපර්ස් දෙකක් අරන් දෙන්න කිය නිකන් ෂේප් කරා. ඒ උනාට ඉතින් පොට්ටක් දැනන් ඉන්න ඇති මං හිතන්නේ. හොඳයිද? ඔයාලට මොකද දැන් ටැග් එක? Thank you අනේ. අන්න. Are you happy? Yes, of course. මේ තියෙන මම යාර ගත්ත දෙක. ඉතින් මම ඔයගලන්ට පෙන්නුවේ නෑ නේ ගියාට. මේ දෙන්න. මේක තමයි ගත්තේ. දැන් කරුණා කරලා අපිට ගමනක් යන්න තියෙනවා. ඉක්මනට ගිහලා නාගෙන එන්න විනාඩි 10න් එන්න. පරක්කු වෙන්න බෑ please. Okay? Okay. Please go. මෙයා මේ වෙනකොටත් දැනගෙන හිටියේ නෑ අපි කොහෙටද යන්නේ කියලා. කොහෙට හරි එක්කන් යනවා කියලා දන්නවා. ඉතින් මම හිතුවා ඒක යාට කටින් කියනවට වඩා මෙහෙම ලියලා දෙන්න. ඔයා යන්න කැමතිම හොටල් එකට ඩිනර් එකක් ගන්න ලෑස්ති. හරි. මොකද්ද? අපි යන රාජ්‍යකද? කොයි රාජ්‍යකද? වෙන්තට. බොරු. ඔව්. නෑ. ඉක්මනට ඇස් දෙන්න. නෑ නෑ. ඔව්. Yes. රාජ්‍ය හරියට. බෑ නේද? වාතක බෑවා. අපි දැන් ලෑස්ති වෙලා ඉවරයි. මේ අපේ බර්ත්ඩේ බෝයි. අපි ආදිසා ෂූ එක පෙන්නන්න යනින්නවා. දැන් අපි යනවා නැත්තම් පරක්කු වුණොත් බෑ. දැන් යන්නේ. දැන් යනවා. අපි ඉතින් ටක් ගාලා හයිවේ එකෙන් දාලා දැන් මේ අලුත්ගම ටවුන් එකේ ඉන්නේ. එතන ලස්සන රෙස්ටෝරන්ට් එකක් තිබ්බා. මම යන්න කලින් එයාට කියන්න සිත් උනේ ඇත්තටම බෑන් ඉතින් එයානේ වාහනේ ඩ්‍රයිව් කරන්න. ඉතින් එතකොට මං කියලා තියන්න එපා යන තැන. ඒ නිසා ඉතින් මම මේ විදිහට නෝට් එකක් දාලා දුන්නේ. ඉතින් ෆයිනලි ඔන්න අපි ආවා ටාජ් එකට. අපි ආවා ටාජ් එකට. මේ අපේ අයියත් ඉන්නවා. අයියගේ මගේ බඩ තියෙන. ඉන්න අපේ සිල්වා බෝයි. අපි දැන් යනවා බුෆේ එකට. අපි ඇවිල්ලා ඉන්නේ ඇතුළට. ටාජ් එක කියන්නේ ළමයි ඇත්තටම අපි දෙන්න යන්න ආසම හොටෙල් එකක්. ඉතින් ඒකයි මම හිතුවේ මේ අවුරුද්දෙත් ටාජ් එකට එක්කන් යමු කියලා. මොකද ගිය අවුරුද්දේ මගේ බර්ත්ඩේ එකට එයා මාව ටාජ් එකට එක්කන් ගියා. අපේ 2022 ඉඳන් පොඩක් අවුරුද්දකට සැරයක් විතර ටාජ් එකට මේ වෙනතුරු ආවා. ඉතින් බලමු ඊළඟ අවුරුද්දේ යන්න හම්බුනොත් යනවා. ඒ අතරේ අපි පෙන්නුවේ අපි කාපු කෑම වලින් පොඩ්ඩක්. ඉතින් ඔක්කොම වීඩියෝ කරේ නැහැ. පොඩ්ඩක් තමයි වීඩියෝ කරේ. අම්මෝ ඒකේ කෑම වල රස මට කියන්න තේරෙන්නේ නැහැ. බටර් චිකන් එකත් එක්ක නාන් රොටි තමයි අපි ආසම. අපි කිව්වේ වැඩිපුර මාස සචිත්. ඉතින් එයා ඇති වෙන්නේම කෑවා. ඒකට ඉතින් මට හරි සතුටුයි. මොකද එයා සතුටු වුණානේ. ඒක තමයි ඉතින් මට වටින්නේ. බුෆේ එකේ විස්තර කියනවා නම් per person රුපියල් 8000ක් තමයි වෙන්නේ. ඒගොල්ලන්ගේ prices වල වෙනස් වීමක් වෙලා නැහැ. ගිය අවුරුද්දෙත් තිබ්බේ ඒ price එකම තමයි. තාමත් 8000 තමයි per person. ඕගලන්ට මම මේ voice එක දාන අතරතුරේ වැස්සක ශබ්දයක් එයි. මොකද මම voice එක දානකොට එළිය හොඳටම වහිනවා. ඉතින් මට කරන්න දෙයක් නැහැ. දැනටමත් මම වීඩියෝස් පොඩක් පරක් වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේ වැස්සම ඉතින් voice එක කරනවා. ඒත් එක්කම මට කියන්න ඕනේ මේකේ ස්ටාෆ් එක ගැන. මේකේ ස්ටාෆ් එක හරිම හොඳයි. හරිම සපෝටිව්. අනේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. හරිම හොඳයි. අපිට විතරක් නෙමේ එන හැම ගෙස්ට් කෙනෙක්ටම ඒගොල්ලෝ එක විදියට තමයි සලකන්නේ. ඉතින් ස්ටාෆ් එකට මේ වෙලාවේ ගොඩාරියක් thank you කියන්න ඕනේ. ඒගොල්ලෝ හරිම හොඳයි. ඉන්න මම මාර අවුලක. ඇත්තටම කන්න කලින්
ෆොටෝස් ගහන්න බැරුව ගියා. දැන් මගේ බඩ තියෙන නිකන් මාස 3-4ක් ප්‍රෙග්නන්ට් වගේ. එහම වැරදියට හිතන්න එපා. බඩ තිබ්බොත් මේ කිසිම ප්‍රෙග්නන්ට් නෙමෙයි. මගේ කාලා බඩ තමයි අද දවසේ තියෙන්නේ. නැද්ද? මේ කණ්ඩමනේ ඉන්නේ. අපි සිල්ලබෝයි කියන්නේ. වෙන්නේ නැහැ. සිල්ලබෝයි. බලන්න. මෙයාට මේකේ මේ නාන් එක මේ බටර් චිකන් උයි මොනවාද චිකන් උයි තරම් ආධ්‍යාත්මික සුවයක් නෑ. නෑ. මේ තියෙන ඉතින් යාගේ ෆේවරිට් මං අර කලින් කිව්වත් වගේ බටර් චිකන් එක නාන් රොටි. ඒක තමයි ෆේවරිට්. ඊට පස්සේ ඉතින් මම මේ ඒගොල්ලන්ගේ රසම රස ඩෙසර්ට් උත් බෙදාගෙන ආවා. චෙෆ් දිලීප් රට ගිහිල්ලා ඉන්නේ. එයා වැකේෂන් මං හිතන්නේ ගිහිල්ලා තියෙන්නේ. එයා එන තව ටික දවසක් යනවලු. හැබැයි එයා නෑ කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. අනිත් අය ඒ වගේම තමයි ඉතින් ඉන්දියන් චෙෆ්ලා ඔක්කොම එක වගේම තමයි මාරම රසයි. අර දෙල්ලියා. ස්ටාෆ් එක ගැන කියන්න ඕනේ ස්ටාෆ් එක මාරම හොඳයි. එතන අපිට විතර නෙමෙයි. හැමෝටම. ඉන්න පුළුවන් නම් ඒකට බලන්න. ඇවිල්ලා හොඳට කාලා බීලා යන්න. Thank you. සුපිරි. අපි දැන් කාලා බීලා ඔක්කොම කරලා ඉන්නේ. මෙතන පිටිපස්සේ හිටියා ඉන්දියන් කපල් එකක් චූටි බබෙක් එක්ක. එයාලා මෙයාට විශ් කරා. ඊට පස්සේ මම චූටි කෑලි දෙකක් කපලා දුන්නා කේක් එකකින්. ඉතින් ඒගොල්ලොත් ඒකට සෑහෙන සතුටු වුණා ඒ වැඩේට. දැන් මේ අපිට දැන් ඇත්තටම කාලා බීලා දැන් අපි එක්කන් එන්න බැරිද? දැන් මේ අපිට අපි කැපචිනෝ එකකුත් ඕඩර් කරා. ඔව්. ඒකත් එනවා කිව්වා. ඒකත් බීලම අපි යන්න තමයි ඉන්නේ. ඉතින් ඒ කැපචිනෝ එකෙත් මෙන්න මේ විදිහට හැපි බර්ත්ඩේ කියලා හරිම ලස්සන ඩෙකොරේට් කරලා තමයි ආවේ. ඒක හරිම ස්වීට් අනේ. ඕකත් ඉතින් බීලා ඊට පස්සේ අපි එතනින් එන්න ආවා. හැබැයි මේකට තව වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරලා තියෙනවා වීඩියෝ එක එන්ඩ් වෙන්න කලින්. ඒ වීඩියෝ ක්ලිප් එක තමයි මේක. මෙයාගේ බර්ත්ඩේ එක තිබුණේ මැයි 2 ඉතින් අපි මැයි 3 වෙනිදා ගියා නුවර මලිලෑ ගෙදර පොඩි වැඩකට. ඒ වෙලෙත් අපි මෙහෙම කේක් එකක් කැපුවා. මෙන්න මෙහෙම ඉතින් කෝලම් කර කර තමයි ඉතින් ඒ කේක් එක අපි කැපුවේ. කපල ඉවර වෙලා මටයි එදා ගෙදර හිටියේ මල්ලි නංගිලා දෙන්න. ඉතින් අපි ගෙදර පොඩ්ඩක් පොඩි වැඩකට අස් කර කර ඉන්න ගමන් තමයි ඉතින් මේ කේක් එක ඒ වෙලේ අපි තේ බොන්නත් එක්ක කියලා කැපුවේ. ඉතින් ওই කට්ටියටම ඒ වෙලේත් ඉතින් අපි කපලා කේක් එක කැව්වා. කවලා තේ බීලා ඉතින් ඒ තුන්වෙනිදා ඒක සෙලිබ්‍රේට් කරා. අපි දැන් යන්න තමයි හදන්නේ. දැන් අපේ ඉවරයි කාලා බීලා ඔක්කොම ඉවරයි. මගේ බර්ත්ඩේ ඒත් ඉවරයි. ඉතින් අද දවසේ බර්ත්ඩේ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? මම කරපු දේවල් ගැන ඔයාලට හොඳයිද ඒක? මන්න හිතා ගන්න බැරි වුණා හැබැයි. මරුවේ නියමයි. එහෙනම් කවන්නේ. එහෙනම් ඉතින් අපි ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම bye.